අන්‍යයන් හසේරබුන් එහෙනම් අදත් අපි නව විෂය නිර්දේශයේ ඇතුළත් වෙන වලට වැදගත්ම වෙන තොරතුරු කොටස් දෙකක් ගැන කතා කරමු. එහෙනම් දැන් යන් වීඩියෝ එකට. අපි එහෙනම් අද මුලින්ම කතා කරමු ජොන්සොක් ජොබ්සොක් පන්පොප්. ඒ කියන්නේ වයර් සම්බන්ධ කරන ක්‍රමවේදය. මේක මුලින්ම අපිට දීලා තියෙනවා මෙම තොරතුරු කොටසේ වැදගත් වචන කිහිපයක්. මුලින්ම තියෙනවා ජොන්සොක් ඒ කියන්නේ වයර්. ඊළඟට අන්ජොන් ටන්ගප් ඒ කියන්නේ ආරක්ෂිත අත්මේස්. ඊළඟට රොන්නෝච පලයියෝ දිග උල්ලඬුව. චා කියන්නේ අඩිරූල. මේකේ පළවෙනි ඡේද කොටසෙන් තියෙනවා ජොන්සොනල් ජොබ්සොක් හල්තේනන් මොන්චෝ අන්ජොන් ටන්ගප් රොන්නෝච පලයියෝ චාරල් චුන්බිහම්නිදා. ඒ කියන්නේ වයර් සම්බන්ධ කරන විට මුලින්ම ආරක්ෂිත අත්මේස් වයර් අඬුව රූල සූදානම් කරගන්නවා. අපි එහෙනම් බලමු ඊළඟ ඡේද කොටසේ මොකක්ද කියන්නේ කියලා. මුලින්ම කියනවා ජොන්සොනල් ජොබ්සොක් හකිචොනේ අන්ජොනල් වීහයෝ අන්ජොන් චන්ගපල් චක්ජොන් හගෝ ජොන්නෝනේසෝ ජොන්සොනල් පියොන්රිහම්නිදා. ඒ කියන්නේ වයර් සම්බන්ධ කිරීමට පෙර ආරක්ෂාව සඳහා ආරක්ෂිත අත්මේස් පැළඳලා විදුලියෙන් වයර් එක ඉවත් කරගන්නවා. ඊළඟට කියනවා ජොන්සොනි ජොන්නනේ යොන්ග්‍යොල් ට්වින් සන්තේ ඒසෝ චගබල් හගොනා ජොයිචල් සොනරෝ චගබල් හාමියන් කම්චොන් සගෝගා පල්සෙන් හල්සු ඉක්ගිතෙමුනේ වියොම් හම්නිදා. ඒ කියන්නේ වයර් එක විදුලියට සම්බන්ධලා තියෙන තත්වයේදී වැඩ කරනවා හෝ තෙත අතින් වැඩ කරනවා නම් විදුලි සැර වැදීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් නිසාවෙන් අනතුරුදායකයි. අපි එහෙනම් යන් ඊළඟ ඡේද කොටසට. මුලින්ම කියනවා තාමරෝ රොන්නෝච පලයියෝරල් සයන් හයෝ පිපගල් පොත්ගෙන තුගෙයින් කුරින්සොනල් තවිසත පන්සිකරෝ මොක්සම්නිදා. ඒ කියන්නේ ඊගාවට වයර් අඬුව භාවිත කරලා ආවරණය ගලවගත්තට පසුව තඹ වයර් දෙක රවුම් ආකාරයට ගැට ගසා ගන්නවා. ඊළඟට කියනවා තු කුරිසොනල් කන්ගියෝගි සෙන්ගිජි අන්තරොක් චොන්චොම් හගේ මුගෝයා හගෝ තාමොකන් ට්වි කුරිසොනි ගත් පුපුනල් රොන්නොච පලයියෝරල් සයන් හයෝ කකම් හගේ කොචන් සී ගොයා හම්නිදා. ඒ කියන්නේ ඔක්කොම ගැට ගැහුවට පසු තම වයර් එකේ කෙලවර වයර් අඬුව භාවිත කරලා හොඳින් තද කළ යුතුයි. අපි එන යන් මේකේ අවසාන ඡේද කොටස සාකච්ඡා කරන්න. මේක මුලින්ම කියනවා කන් තාම් චරල් ඉයොන් හයෝ වන්චොක් ජෝසොනි කත්බුන් පුනේසෝ ජොසත් සෙන්ටිමීටෝ ජොන්දන් ට්වින් වීචිරල් චේගෝ රොන්නොච පලයියෝරල් සයන් හයෝ ජොන්සොන් පිබොගල් පොත්කිම්නිදා. ඒ කියන්නේ ඊට පස්සේ රූල භාවිත කරලා වයර් එකේ එක පැත්තක කෙළවරක ඉඳන් සෙන්ටිමීටර 6ක් පමණ වන ස්ථානයක් මැනගෙන වයර් අඬුව භාවිත කරලා වයරේ ආවරණය ගලව ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා කරිගෝ තාරන් ජොන්සොන්දෝ තොනින්හන් පන්බවරෝ පිපුගල් පොත්කිම්නිදා. ඒ කියන්නේ ඒ වගේම අනිත් වයර් වලත් ඒ ආකාරයටම ආවරණය ඉවත් කරගත යුතුයි. ඔයාලට මේක තවත් පැහැදිලි වෙන්න මේ සම්පූර්ණ කොටසේ සිංහල තේරුම නැවත කතා කරමු. ජොන්සොන් වයර් අන්ජොන් චග්ගප් ආරක්ෂිත අත්මේස් රොන්නෝච පලයියෝ දිග උල්ලඬුව චා අඩරෝල. මේක මුලින්ම කියනවා වයර් සම්බන්ධ කරන විට මුලින්ම ආරක්ෂිත අත්මේස් වයර් අඬුව රූල සූදානම් කරගන්න ඕනේ. ඊළඟට කියනවා වයර් සම්බන්ධ කිරීමට පෙර ආරක්ෂාව සඳහා ආරක්ෂිත මේස් පැළඳලා විදුලියෙන් වයර් එක ඉවත් කරගන්නවා. වයර් එක විදුලියට සම්බන්ධ වෙලා තියෙන තත්වයේදී වැඩ කරනවා හෝ තෙත අතින් වැඩ කරනවා නම් විදුලි සැර වැදීමේ අනතුරක් ඇති වෙන්න පුළුවන් නිසාවෙන් අනතුරුදායකයි. ඊළඟට කියනවා ඊගාවට වයර් අඬුව භාවිත කරලා ආවරණය ගලව ගත්තාට පසුව තඹ වයර් දෙක රවුම් ආකාරයට ගැට ගහ ගන්නවා. ඔක්කොම ගැට ගැහුවට පසු තඹ වයරේ කෙළවර කොටස වයර් අඬුව භාවිත කරලා හොඳින් තද කරගත යුතුයි. ඊළඟට කියනවා ඊට පස්සේ රූල භාවිත කරලා වයර් එකේ එක් පැත්තක කෙළවර ඉඳන් සෙන්ටිමීටර් 6ක් වන ස්ථානයක් මැනගෙන
වයර් අඬුව භාවිත කරලා වයරේ ආවරණය ගලව ගන්න ඕනේ. ඒ වගේම අනිත් වයර් වලත් ඒ ආකාරයටම ආවරණය ඉවත් කරගත යුතුයි. අපි එහෙනම් ඊළඟ තොරතුරු කොටස සාකච්ඡා කරන්න යමු. මේ කොටසෙන් අපි කතා කරන්නේ කන්සෝල් හොන්ජනි චුන්ජන්බි. ඒ කියන්නේ ඉදිකිරීම අංශයේ බර වාහන භාවිතය. අපි මේකේ පළවෙනි ඡේදය සාකච්ඡා කරන්න යමු. මේකේ මුලින්ම කියනවා Kuranina torokan konvolat kitnan dekimo I konsa hönjanne sonan tayahan chunjan biga sayon timnida. ඒ කියන්නේ පාලම් හෝ පාරවල් විශාල ගොඩනැගිලි ඉදිකරන විශාල ප්‍රමාණයේ ඉදිකිරීම බිම් වල විවිධ බර වාහන භාවිතා වෙනවා. ඊළඟට කියනවා කොන්සෝල් චොන්ජන් බිනන් සයන් මොක්චෝගේ තරා අරේවා කති තොමොක් චන්බි උන්පන් චන්බි පොජන් චන්බි තනරෝ පුන්්‍යතු විනතේ මෝස් පොදා අංජොන් හගේ සයන් හානන් කොසෙ චොන්නිහම්නිදා. ඒ කියන්නේ ඉදිකිරීම බිම් වල භාවිතා කරන අරමුණ අනුව පහතාකාරයට වේ. ඉදිකිරීම බර වාහන, රැගෙන යාමේ බර වාහන, පාරවල් සෑදීමට භාවිතා කරන බර වාහන ආදිය වෙන් කෙරෙනවා. අපි එහෙනම් මුලින්ම බලමු තොමොක් චන්බි ඉදිකිරීම බර වාහන. මේකේ මුලින්ම තියෙන්නේ බුල්ඩෝජෝ. ඒ කියන්නේ ඩෝසරය. මේකේ කාර්යය තමයි තනල් කග්ගොනා පියොන්පියොන් හගේ හානන් චන්බි. ඒ කියන්නේ බිම තලන හෝ සමතලා කරන වැඩ. ඊළඟට තියෙනවා කරේන්. ඒ කියන්නේ දොඹකරය. මේකේ කාර්යය තමයි බුගෝන් කොසල් ඔල්ගිනන් චන්බි. ඒ කියන්නේ බර දේවල් ඉහළට ඔසවන උපකරණය. ඊළඟට තියෙනවා කුල්චක්ගි. ඒ කියන්නේ ස්කැවේටරය. මේකේ කාර්යය තමයි තනල් පාගුණා අම්සොගල් තුනන් චන්බි. ඒ කියන්නේ පොළව හාරනවා හෝ පාෂාණ සිදුරු කරන යන්ත්‍රය. ඊළඟට තියෙනවා සකරේපෝ. ඒ කියන්නේ ස්ක්‍රබර් එක. ඒකේ කාර්යය තමයි තොරෝයි පියොමියනල් කොරොනෙගුණා පියොමියන් හගේ හානන් චම්බි. ඒ කියන්නේ පාරවල් වල නුනත මතු පිට ලෙවල් කිරීම. ඊළඟට තියෙනවා රෝදෝ. ඒ කියන්නේ ලෝඩරය. මේකේ කාර්යය තමයි හරිනා මොරේරල් තොරොක් ඒ සිත්ගොනා උන්බන්හානන් චන්බි. ඒ කියන්නේ පස්සෝ වැලි ට්‍රක් වලට පටවනවා හෝ රැගෙන යන වාහනය. ඊළඟට අපි බලමු උන්බන් චන්බි රැගෙන යන වාහන. මේකේ මුලින්ම අපිට හම්බෙන්නේ තොම්පොතරොක්. ඒ කියන්නේ ටිපර් එක. මේකේ කාර්යය තමයි හරිනා චකල්තනල් සිරෝ උන්බන්හානන් චරයන්. ඒ කියන්නේ පස්සෝ ගල් පටවාගෙන ප්‍රවාහනය කරනවා. ඊළඟට අපිට හම්බෙන්නේ කොන්ක්‍රීත මික්සොතරොක්. ඒ කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍ර කරන ගමන් රැගෙන යන වාහනය. මේකේ කාර්යය තමයි කොන්ක්‍රීතර සොකමයන් උන්බන්හානන් චරයන්. ඒ කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍ර කරන ගමන් ප්‍රවාහනය කරන වාහනය. ඊළඟට අපිට හම්බෙනවා තරෙක්තෝ. ඒ කියන්නේ ට්‍රැක්ටරය. මේකේ කාර්යය තමයි මුගෝන් චන්බිගා චිමල් කියොන්නිහානන් චරයන්. ඒ කියන්නේ බර දේවල් ඇදගෙන යන වාහනය. ඊළඟට අපිට හම්බෙනවා චිගේචා. කියන්නේ ෆෝක් ලිෆ්ට් එක. මේකේ කාර්යය තමයි මුගෝන් මුල්ගොනල් තොරෝ ඔල්ලියෝ උන්බන්හානන් චරයන්. බර දේවල් ඉහළට ඔසවාගෙන යන වාහනය. පොජන් චන්බි පාරවල් සෑදීමට භාවිතා කරන බර වාහන. කරෙයිදෝ. ඒ කියන්නේ ග්‍රේඩරය. මේකේ කාර්යය තමයි තන්පදගල් කරගොනා චොන්රිහානන්තේ සයන්හානන් චන්බි. ඒ කියන්නේ පොළවේ මතු පිට සමතලා කරනවා. ඊළඟට අපිට හම්බෙනවා රොල්ලෝ. ඒ කියන්නේ ගල් රෝල. එහෙමත් නැත්නම් රෝලරය. මේකේ කාර්යය තමයි
වගිනා අසපල්ත තනි චෙරියොරල් අබ්ජොක්හගෝ චිමියනල් තජ්ජිනන්ටේ සයනහන චන්බි. ඒ කියන්නේ පස්සෝ කාපට් ආදී අමුද්‍රව්‍ය පීඩනයට ලක් කරමින් තද කිරීමට භාවිතා කරයි. අපිට ඊළඟට හම්බෙනවා කොන්ක්‍රීට පොම්පතරොක්. ඒ කියන්නේ කොන්ක්‍රීට් පොම්පකරණ යන්ත්‍රය. මේකේ කාර්යය කොන්ක්‍රීතරල් කුචියමොරි පෙමියන් ඒ පුරණන් චන්බි. ඒ කියන්නේ කොන්ක්‍රීට් ඉදිකිරීම බිමේ මතු පිටට දාන උපකරණය. අපිට අවසානට හම්බෙනවා අසපල්ත සල්පොගි. ඒ කියන්නේ කාපට් දාන මැෂිම. මේකේ කාර්යය තමයි අසපල්ත හොනප් මුරල් තොරොප් පෙමියන් ඒ පුරණන් චන්බි. ඒ කියන්නේ තාර වගේ දේවල් මිශ්‍ර කරලා දාන උපකරණය. හරි. අපි මේ කොටසේ සම්පූර්ණ සිංහල තේරුම නැවතත් සාකච්ඡා කරමු. පාලම් හෝ පාරවල් විශාල ගොඩනැගිලි ඉදිකරන විශාල ප්‍රමාණයේ ඉදිකිරීම් බිම්වල විවිධ බර වාහන භාවිතා වෙනවා. ඉදිකිරීම් බිම්වල භාවිතා කරන අරමුණ අනුව පහත ආකාරයට වේ. ඉදිකිරීම් බර වාහන, රැගෙන යාමේ බර වාහන, පාරවල් සෑදීමට භාවිතා කරන බර වාහන ආදිය වෙන් කෙරෙනවා. අපිට ඉස්සෙල්ලම හම්බෙනවා තොමොක් චන්බි. කියන්නේ ඉදිකිරීම් බර වාහන. ඉස්සෙල්ලම තියෙන්නේ බුල්ඩෝසරය. බිම තලනවා හෝ සමතලා කරන වැඩ. ඊළඟට දොඹකරය. බර දේවල් ඔසවන උපකරණය. ඊළඟට ස්කැවේටරය. පොළව හාරනවා හෝ පාෂාණ සිදුරු කරන යන්ත්‍රය. ඊළඟට ස්ක්‍රේපර් එක. පාරවල් වල මුහුණත මත පිට ලෙවල් කිරීම. ඊළඟට හම්බෙනවා ලෝඩරය. පස් හෝ වැලි ට්‍රක් වලට පටවනවා හෝ රැගෙන යන වාහනය. ඊළඟට අපිට හම්බෙන්නේ උන්බන් චන්බි. ඒ කියන්නේ රැගෙන යන වාහන. ඉස්සෙල්ලම හම්බෙනවා ටිපර් එක. පස් හෝ ගල් පටවාගෙන ප්‍රවාහනය කරනවා. ඊළඟට හම්බෙනවා කොන්ක්‍රීට් මිශ්‍ර කරන ගමන් රැගෙන යන වාහනය. ඊළඟට හම්බෙන්නේ ට්‍රැක්ටරය. බර දේවල් එදගෙන යන වාහනය. ඊළඟට ෆෝක්ලිෆ්ට් එක. බර දේවල් ඉහළට ඔසවාගෙන රැගෙන යන වාහනය. පොජන් චන්බි. පාරවල් සෑදීමට භාවිතා කරන බර වාහන. අපිට හම්බෙන්නේ ග්‍රේඩරය. පොළොව මතු පිට සමතලා කරනවා. ඊළඟට ගල් රෝල. එහෙම නැත්නම් රෝලරය. පස්සෝ කාපට් ආදිය අමුද්‍රව්‍ය වල පීඩනයට ලක් කරමින් තද කිරීමට භාවිතා කරනවා. ඊළඟට හම්බෙනවා කොන්ක්‍රීට් පොම්පකරණ යන්ත්‍රය. කොන්ක්‍රීට් ඉදිකිරීම් බිම් මතු පිටට දාන උපකරණය. ඊළඟට කාපට් මැෂිම. තාර වගේ දේවල් මිශ්‍ර කරලා දාන උපකරණය. හරි. අද කතා කරපු මේ කොටස් දෙක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.